පුරුදු විදිහටම ආයිබෝවන් කියලා පිළිගන්නවා ගිහාන් ප්‍රොඩක්ෂන් වෙතින් ගෙනින තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට අදත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද කතා කරන්න යන්නේ මම මෙන්න මේ පෙන්නන චෛත්‍යීන් වහන්සේ ගැන. ඉතින් දැක්ක ගමන් ගොඩක් කට්ටිය කියයි ආවා නම් අපේ පැත්තේ කඩවල වලක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේක අවශ්‍ය වෙන්නේ නැහැ අපි රේඩියෝ එකේ පෙන් එක දාලා පිරිත් අහනවා කියලා ගොඩක් කට්ටිය කියයි. හැබැයි මම මෙන්න මේ පෙන්නන චෛත්‍ය ටිකක් විශේෂ චෛත්‍යයක්. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට මේක මට එවලා තියෙන වීඩියෝ එකක් සඳහා මේක ඇත්තටම විශේෂයි. ඔයාලා වෙළඳ පොලේ ගන්න චෛත්‍යයට වඩා මේ චෛත්‍ය විශේෂයි. ඉතින් ඒක ගැන මම වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනි කියලා හිතුණා. මේ චෛත්‍ය ඔයාලගේ ගෙදර තියෙනවා නම් ඔයාලගේ ගෙදර තියෙන ප්‍රශ්න කරදර ඉතාම ඉක්මනින් අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට හේතුව මම පැහැදිලි කරන්නම්. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරනවා මේ චෛත්‍ය අනිත් චෛත්‍ය වලට වැඩිය විශේෂ වෙන්නේ ඇයි? ඒ හේතුව මම ඉදිරියේදී කතා කරන්න. ඒ නිසා වීඩියෝ එක යව බලන්න එපා. මේකේ සම්පූර්ණ මුදල කියනවා, මේක ඕඩර් කරගන්න විදිහ කියනවා, සහ මේකේ ගාන අඩු කරගෙන ඔයාලගේ ගෙදරටම කොහොමද ගෙන්න ගන්න කියලා මේ වීඩියෝ එකේදී මම කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් මේ channel එක හරහා මේ වීඩියෝ එක බලලා ඔයා මේ ඕඩර් එක දැම්මොත් ඔයාලට මේක ගොඩක් අඩු මුදලට මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. හරි, ඉතින් අපි බලමු මේ චෛත්‍යයත් එක්ක මොනවද ඔයාලට ලැබෙන්නේ සහ මේ චෛත්‍යයේ තියෙන විශේෂ ලක්ෂණ ටික මොනවද? අනිත් චෛත්‍ය වලට වැඩිය අනිත් වෙළඳ පොලේ ගන්න තියෙන චෛත්‍යීන් වහන්සේට වැඩිය මේ චෛත්‍යයේ තියෙන විශේෂත්වය මොනවද කියලා අපි එහෙනම් දැන් කතා කරමු. ඉතින් මේකත් එක්ක මෙන්න මේ ටික තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ වතුර ටිකක් මම අරන් තියෙනවා. මේක ගැන මම පස්සේ කියන්නම්. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට මුලින්ම ලැබෙන්නේ. ඉතින් ඔයා බලන්න මේ පැකේජ් එකත් එක්ක මෙන්න මේ වගේ කොලයක් යාලා එවනවා. ඉතින් පිරිත් වර්ග 65ක් තියෙනවා, කවි බණ තියෙනවා. මෙන්න මේ ටික ඇතුළත් කරලා තමයි මේ චෛත්‍යීන් වහන්සේ ඔයාලට එවන්නේ. ඉතින් මේක වැදගත්ම කාරණාව තමයි බලන්න මෙන්න මේ 8 වෙනි ස්ථානයේ ජලනන්දන පිරිත කියලා එකක් තියෙනවා. ඒත් එක්කම මෙතන මේ චෛත්‍යීන් වහන්සේට පැරණි ජලනන්දන පිරිතත් ඇතුළත් කරලා තියෙනවා. කිසිම තැනකින් මේ වගේ චෛත්‍යයකට ඒක ඇතුළත් කරන්න ඉතා දුර්ලභ පැරණි ජලනන්දන පිරිත. අනිවාර්යයෙන්ම ගෙදරක දාන්න ඕන දෙයක් තමයි මෙන්න මේ පැරණි ජලනන්දන පිරිත කියන එක. තියලා ගෙදර තියෙන සියලුම ප්‍රශ්න ටික ඉතාම ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් මේකට ගොඩක් කට්ටිය මේ පැරණි ජලනන්දන පිරිත ඇතුළත් කරන්නේ නැහැ. මොකද මේක හොයන්න මහන්සි වෙන්නේත් නැහැ. ඉතින් මේ චෛත්‍යීන් වහන්සේ නිර්මාණය කරන්නේ දිනිඳු ලංකා මැනුෆැක්චරර්ස් කියන ආයතනය. ඉතින් මේ කන්ටැක්ට් නම්බරේ බලා ගන්න පුළුවන්. දිනිඳු ලංකා මැනුෆැක්චරර් ආයතනයෙන් තමයි මෙන්න මේ චෛත්‍යීන් වහන්සේ නිර්මාණය කරන්නේ. ඉතින් එයාලා මේ වගේ කොලයක් එවනවා. ඊට පස්සේ මේ චෛත්‍යීන් වහන්සේගේ පිරිත් ටික අපිට මාරු කරන්න මෙන්න මේ වගේ රිමෝට් එකක් එවනවා. ඊට පස්සේ මේක අපිට කරන්ට් එක සප්ලයි කරගන්න ඕන නිසා මෙන්න මේ වගේ චාර්ජින් ඇඩැප්ටර් එකක් එවනවා. අපි සාමාන්‍යයෙන් ෆෝන් චාර්ජර් කරන්න ගන්න මෙන්න මේ වගේ ඇඩැප්ටර් එකක් තියෙනවා. ඉතින් ඒක මේක ඔන් කරගන්න හරිම ලේසි. මෙන්න මේ වගේ මේක ඇඩැප්ටර් එකට මම සම්බන්ධ කරලා ඔයාලට තියෙන්නේ ඔයාගේ ගෙදර තියෙන මල්ටි එකට හරි බිත්තියේ තියෙන ස්විච් එකට හරි මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න. රයිට්, මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට චෛත්‍යීන් වහන්සේ පිරිත් දේශනාව වෙන්න පටන් ගන්නවා. මම පොඩ්ඩක් එක ස්ටොප් කරනවා. ඒත් එක්කම තමයි ඔයාලට 8GB පෙන් එකක් මෙන්න මෙතනින් යාලා ඇතුළත් කරලා තියෙනවා. මේකේ තමයි පිරිත් වර්ග 65ම ඇතුළත් වෙලා තියෙන. ඒ වගේම තමයි මේකට පෙන් එකක් ගහන්නත් පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ මේකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපේ ඉතින් රේඩියෝ එකක් තියෙනවනේ අපි පෙන් එක ගහලා ඉතින් කොහොමත් පිරිත් අහනවනේ කියලා. නෑ. ඊට වැඩිය මේක විශේෂයි. විශේෂ වෙන්න හේතුව මම කියන්නම්. ගොඩක් වෙලාවට ඔයාලා පෙන් එකකට දාලා රේඩියෝ එකකින් පිරිත් දානවා නම් හැමතිස්සෙම යන්නේ පිරිත් වර්ග 3යි. එක දිගට ප්ලේ වෙන්නේ පිරිත් වර්ග 3යි. හරිද? ඒක අනිවාර්යයෙන්ම පොඩක් ඔයාලා බලන්නකෝ ඔයාලගේ රේඩියෝ එකේ පිරිත් වර්ග අපි 100ක් දැම්මත් සාමාන්‍යයෙන් අපිට නිතරම ඇහෙන්නේ පිරිත් වර්ග 3යි. මොකද ඒ පිරිත් වර්ග 3ම තමයි ඒක ප්ලේ වෙන්නේ. ඉතින් ඒවා ගොඩක් වෙලාවට රේඩියෝ වල තියෙනවා. කඩේ ගන්න තියෙන රුපියල් 1000ට එහෙම ඒව අනිවාර්යෙන් ඒ ගැටලුව තියෙනවා. හැබැයි මේක එහෙම නැහැ. පිරිත් වර්ග ටික හරියට පෙළ ගස්සලා තියෙනවා. 1 2 3 කියලා ඒ දාන පිරිත් වර්ග ටික තමයි ප්ලේ වෙන්නේ. මේ 65ම මේකේ ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. මම ඔයාලට දාලා පෙන්නන්නම්. දැන් මේකේ ඔන්න බලන්න අංක 1ට තියෙන්නේ පන්සිල් ගමු. ඔන්න මම ඒක දානවා. අංක 1 සිලෙක්ට් කරා. පන්සිල් සමාදන් වීම සඳහා පේනවනේ. ඊට පස්සේ අපි දාමු 2 මෙතරින් දාමු මල් පහන් පූජාව. එතකොට බෝධි වන්දනාව. එතකොට මහා පිරිත.
ඔයාලට පේනවනේ. අන්න ඒ වගේ මේක හරි ගානට පෙළ ගස්සලා තියෙනවා මේ චෛත්‍යයන් වහන්සේ. එතකොට මේකේ ගොඩක්ම මම මේ දකින්න හොඳ විදිහට මෙන්න මේ පැරණි ජලනන්දන පිරිත මේකට ඇතුළත් කරලා තියෙන එක. ඉතින් දිනිඳු ලංකා මැනුෆැක්චරි ආයතනයෙන් තමයි මේක මේ නිර්මාණය කරන්නේ. ඉතින් අනිත් ඒවාට වැඩිය මම මේක 100% රෙකමන්ඩ් කරනවා. ඒ වගේම තමයි මේකට මාස 6ක වොරන්ටි එකකුත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේකේ ගාන කියන්නම් ඕඩර් කරගන්න ඕන විදිහ කියන්නම්. ඒ නිසා වීඩියෝ එකත් එක්ක එක දිගට රැඳී ඉන්න. ඊට පස්සේ ඔයාලට බලන්න ඇති මෙන්න මේ වතුර එකක් මොකටද මන් තියලා තියෙන්නේ කියලා. එතකොට මේක මේ පිරිත් සජ්ජායනා කරනකොට මේකේ පිරිත් ඇහෙන්නේ මෙන්න මේ යට පැත්තෙන්. ඔයාලට පේනවනේ මේ තියෙන ස්පීකර් එක. එතකොට ඔයාට ගෙදර යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් ලෙඩ දුක් කරදර තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන පුංචි දෙයයි. හරිද? ඔයාලා ගන්න මේ වගේ පිරිසුදු වතුර භාජනයක්. හරිද? අරගෙන මෙන්න මේ චෛත්‍යයන් වහන්සේ මේක උඩින් මෙන්න මෙහෙම තියන්න. හරිද? මෙන්න මෙහෙම තියලා ඔයාට පුළුවන් මේකේ දැන් හිතන්නකෝ ඔයාලා නිදාගන්න රැ 8ට කියලා මේකෙන් දාන්න පිරිත්. එතකොට උදේ වෙනකොට මේ පිරිත් ඔක්කොම සජ්ජායනා වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වතුර එක අරගෙන හිස් බඩ උදේ බොන්න. ලෙඩ තියෙන අයට, එතකොට ගෙදර ප්‍රශ්න තියෙන අයට ගොඩක් හොඳ විසඳුමක් මේවා කවුරුත් කියා දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තියලා ඔයා පිරිත් ටික දාන්න. පිරිත් ටික දැම්මට පස්සේ මේක එළි වෙනකම් මේ පිරිත් ටික යනවා. ගියාට පස්සේ උදේ හිස් බඩ බොන්න. එහෙම බොන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේක ඔයාලා ගෙදර හැමතැනම ඉහින්න. ගේ වටේට, ගේ ඇතුලේ කාමරවල හැමතැනම ඉහින්න. ඔයාලට දවස් 2ක් 3ක් යනකොට මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් ගෙදර තිබිය යුතුමයි. බුදුපහන ගාවින් තියන්න, බුදුපහන ගාවින් තියලා පිරිත් දාන්න අනිවාර්යයෙන්ම ගෙදරක පිරිත් වැටේ යුතුමයි. හරිද? අනිත් ඒවාට වැඩිය මම මේක රෙකමන්ඩ් කරන්නේ. මේක ඊටාම හොඳ තත්ත්වයේ තියෙනවා. පිරිත් ටික හරියට පෙළ ගස්සලා තියෙනවා. සහ ඊටාම පැහැදිලි. එතකොට මෙන්න මේ වගේ දෙයක් වතුර බේසමක් යටින් තියලා අපිට පිරිත් කරගන්න පුළුවන්. කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම කරාම පිරිත් වෙනවද කියලා. අනිවාර්යයෙන්ම මෙහෙම දෙයක් කරපුවාම පිරිත් වෙනවා. ඉතින් ඔයාලා ගොඩක් වග බලා ගන්න ඕනේ. මෙතනින් සත්තු වැටෙන්න පුළුවන්. සත්තු වැටෙන්නේ නැති වෙන්න මේක හොඳට ආවරණය කරලා තමයි මේ චෛත්‍යයන් වහන්සේ මෙන්න මේ විදිහට තැම්පත් කරන්න ඕනේ. හරි. ඉතින් මම දැන් කියන්නම් මේක ඕඩර් කරගන්නේ කොහොමද? ඊටාම අඩු මුදලකට මේක ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේක ඕඩර් කරගන්න ගෙදරටම ගෙන්න ගන්න කියලා. හරි. ඉතින් අපි බලමු කොහොමද මේක ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න කියලා. ඉතින් මේකේ මිල මම Facebook එකේ එක ගණන් වලට සමහර කට්ටිය විකුණනවා දැක්ක 6000ට විකුණනවා, සමහර කට්ටිය 5500ට විකුණනවා. නමුත් මේ දිනිඳු ලංකා ආයතනයේ මේක ඊටාම සහනදායී මුදලට ඔයාලට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා මමත් සමග එකතු වෙලා. ඉතින් මේක ඔයාලට ඊටාම අඩු මුදලට ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 4700ක් වගේ මුදලට. හරි. මේක කිව්ව එක මම කලබල වෙන්න එපා. මේ ටිකත් හොඳට අහගන්න. රුපියල් 4700කට මේක මිලදී ගන්න පුළුවන් වෙන්නේ මේ වීඩියෝ එක බලලා ගියොත් විතරයි. ඒ කියන්නේ ඔන්න මම ඔයාලට කෝඩ් එකක් දැන් පේනවනේ. මේ 290 කියන කෝඩ් එක ඔයා මෙන්න මේ උඩින් වැටෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ මැසේජ් එක දාන්න ඕනේ මෙහෙමයි. මට මෙන්න මේ චෛත්‍යයන් වහන්සේ මිලදී ගැනීමට අවශ්‍යයි. මම මේක මේ වීඩියෝ එක දැක්ක ගිහාන් ප්‍රොඩක්ෂන් YouTube channel එකෙන් එයා කෝඩ් එකක් හඳුන්වා දෙනවා 290 කියලා. මෙන්න මේ කෝඩ් එක කියලා දාලා ඔයා ඒ WhatsApp එකට එයාගේ ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර්ස් දෙකයි ලබා දෙන්න. සාමාන්‍ය දවස් 2ක් ඇතුළත ඔයාට මේ චෛත්‍යයන් වහන්සේ ඔයාලගේ ගෙදරටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි. 4700ට ඔයා හිතනවා ඉතින් මේකට courier charges add වෙනවා කියලා. නමුත් නෑ. මේකට courier charges add වෙන්නේ නෑ. ඔයාට වියදම් වෙන්නේ රුපියල් 4700ක් පමණයි. හරිද? courier එකකින් ඔයාලා ගෙදරට අරන් ආවයි කියලා ඒකට අමතර ගාස්තුවක් ලබා ගන්න නෑ. ඉතින් සමහර මේ මම අර කිව්වා වගේ සමහර page වලින් මේක 5000යි කියන අරගෙන ගියාට පස්සේ සාමාන්‍යයෙන් courier charges එක 500ක් 600ක් අමතරව ගන්නවා. එතකොට මේක එහෙම නෑ. ඔයාට ගෙවන්න වෙන්නේ 4700ක් වගේ මුදලක් පමණයි. හරිද? මාස 6ක වොරන්ටියක් තියෙනවා. ඉතින් ඒත් එක මතක් කරන්න ඕනේ අද මම මේ වීඩියෝ එක හදන්නේ 2026 ජූනි 11 වෙනිදා. ජූනි 11 තමයි මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් ඉදිරියේදී ගණන් යන්න පුළුවන්. මොකද රටේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් ඊට කලින් රුපියල් 4700ට මේ නිර්මාණ ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් බොහොම ස්තුතියි දිනිඳු ලංකා මැනුෆැක්චරි ආයතනයේට මේ වගේ සහනදායී මුදලට මත් එක්ක කතා කරලා වීඩියෝ එකක් කරමු කියලා කතා කරලා කරපු එක සම්බන්ධ. ඉතින් ඔයාලට සහනයක් දෙන්න ඕන නිසා තමයි මේ මුදලට අපි මේක ඔයාලට ලබා ගන්න කියලා කියන්නේ. ඉතින් අසනීප තියෙන අයට, ගෙවල් වලට ප්‍රශ්න තියෙන අයට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වතුර බේසමක් තියලා ගෙදර හැමතැනම ඉන්න පුළුවන්. නැත්නම් පිරිත් කරලා බොන්න පුළුවන්. මේ වගේ ලොකු පහසුකමක් මෙන්න මේ චෛත්‍යයන් වහන්සේගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ 100ට ආච්චිට මේකක් අනිවාර්යෙන් ඕඩර් කරලා අරන් දෙන්න. එයාලා රේඩියෝ එකෙන් බණ අහනවට වැඩිය මේකට ගොඩක් සතුටු වෙයි. ඉතින් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. බුදුපහන ගාවින් මේක අරන් තියාගන්න.
ගෙදරටම මාර විදියට එලියක් සිරියාවක් තියෙනවා මේකෙන් පිරිත්තර ටික හැමදාම සජ්ජායනා වෙද්දී. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඒත් එක්කම තමයි මෙයාලගේ Facebook page එක මම යටින් mention කරන්නම්. ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලත් එයාලගේ විස්තර ටික බලන්න. ඔන්න උඩින් වටන contact number එකට මෙයාලව contact කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්නම්. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනට හැමෝම බලාපොරොත්තු වෙමින් ගිහිල්ලා එන්නම්. එතෙක් ඔයාලට බුදු සරණයි.